Hi, welcome back to my channel. ඔන්න ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරන් ගන්න පුළුවන් උනේ. ඉතින් මටත් නිකන් දැන් හුරු නැහැ වගේ මේ කැමරා එකට කතා කරලා. මේ ඉතින් අද සඳුදා අලුත් දවසක්, අලුත් සතියක අලුත් දවසක්. ඉතින් දැන් මාසයක් විතර මං හිතන්නේ වීඩියෝස් දාන්න බැරි වෙලා. ඉතින් අද මට නිකන් හිතුණා දැන් නම් ඇති හොඳටම හිටියා කොහොම හරි වීඩියෝස් ටිකක් අරන් එන්න ඕනි කියලා. ඉතින් එහෙම හිතලා මේ වීඩියෝස් කරන්න ගද්දි ට්‍රයිපෝඩ් ටික නැහැ. ට්‍රයිපෝඩ්ස් ඔක්කොම ෂොප් එකේ. ඊට පස්සේ ආයෙ හිතුවා කමක් නැහැ කොහොම හරි චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්නවා කියලා. ඉතින් ඒකයි ටිකක් ඇන්ගල් ටික වෙනස් වෙලා එහෙම තියෙන්නේ. ට්‍රයිපෝඩ් එක නැතුව වීඩියෝ කරන්න ටිකක් අමාරු හින්දා ඉතින් මම ඉක්මන ට්‍රයිපෝඩ් එකක් ගන්නවනේ. මගේ දැන් ගෙදර තියන්න මම දැන් මේ යන්න ලෑස්තිලා ඉන්නේ ෂොප් එකට. ඉතින් බොයිෆ්‍රෙන්ඩ් එනවා මාව එක්කන් යන්න. එයා මමයි තමයි ෂොප් එකේ ඉන්නේ. අලුත් සතියක අලුත් දවසක් හින්දා අලුත් බෙඩ්ෂීට් දාලා කාමරේ ක්ලීන් කරලා හොඳට අතු ගාලා කරලා ඉතින් හොඳ වොෂ් එකක් දාගෙන අලුත් ඇඳුමක් අඳගෙන ඉතින් යන්න ලෑස්තිලා තමයි මේ ඉන්නේ. කොහොම හරි මම ඕගොල්ලන්ට දැන් ගිහිල්ලත් පෙන්නන්නම් මම මොන වගේ දේවල්ද කරන්නේ සාමාන්‍ය ෂොප් එකේ ඉද්දී සහ ඒ දේවල් මම පෙන්නන්නම් ඕගොල්ලන්ට. ෂොප් එක පෙන්නලත් නෑ මම ඕගොල්ලන්ට තාමනේ. මං ගිහින් ඕගොල්ලන්ට ඒ දේවල් පෙන්නන්න. ඉතින් මට පොඩි උදව්වක් ඕනේ ඔයාලගෙන්. දැන් ඕගොල්ලන්ට මගේ මොන වගේ වීඩියෝස් දෝනි කියලා කමෙන්ට් කරගෙන යන්න. මං හිතන් ඉන්නේ බිස්නස් ගැන ස්මෝල් බිස්නස් ගැන වීඩියෝස් උයි ඩේ බ්ලොග්ස් උයි ඕගොල්ලන්ට ගේනවා කියලා. ඉතින් ඕගොල්ලෝ මොකද හිතන්නේ කියලාත් මට කමෙන්ට් කරලා යන්න. සතියේ වීඩියෝස් දෙකක් විතර මං ගේන්න හිතාගෙන ඉන්නවා දැන් දිගටම. කොහොම හරි එඩිට් කරන්න ඔය වගේ දේවල් වලට ටිකක් කල් යන්නේ. ඉතින් මම ඒකට මොකක් හරි සොලියුෂන් එකක් හොයාගන්න. එහෙනම් ඉතින් දිගටම මාත් එක්ක ඉන්න. බයි.
ඉතින් ඔයාලා මේ දකින්නේ මම 11ට විතර ඕඩර්ස් පැක් කරන විදිහ. ඉතින් ඊට කලින් ඔයාලා දැක්කනේ අපි ෂොප් එකට ඇවිල්ලා කොහොමද දවසට ලෑස්ති වෙන්න කියලා. ඉතින් අපි 10ට තමයි ෂොප් එක අරින්නේ. ඒ ඇවිල්ලා අතු ගාලා පහන තියලා අපි දැනට පහන තිබ්බේ ඒ කියන්නේ දැන් මේ ෂොප් එක පටන් අරන් මුල් කාලේ හින්දා අපි මේ ඕඩර් කරලා තිබ්බේ පහන තියෙන ස්ටෑන්ඩ් එකක් වගේ එකක්. ස්ටෑන්ඩ් එකක් නෙමෙයි ඒකට කියන්නේ කොහොම හරි මේක ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් ඒ හින්දා තමයි අපි රාක්කු උඩින් තිබ්බේ. මේ වෙද්දී නම් ඒක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පහන තියලා පිරිත් අහලා තමයි අපි අපේ දවස පටන් ගන්නෙ. ඉතින් මේ බලන්නකො මේ ඕඩර් එක ඔයගොල්ලන්ට මගෙන් බබෙක්ට අවශ්‍ය හැම දෙයක්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ hair accessory, එතකොට චූටි බබාලට ගෙදරට අඳිනකොට කලිසම්, ලස්සන ගවුම්, ස්කිනර්ස් මේ හැම දෙයක්ම මගෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මට ඕනි කස්ටමර්ට හැම දෙයක්ම එකම තැනකින් ගන්න විදිහේ සේවාවක් ලබා දෙන්න. ඉතින් ඔයාලේ දැක්කේ මම පැක් කරගෙන ගිය ඕඩර්ස් දැන් තියෙන මෙන්න මේ බාකෝඩ් එක අලවලා ඒව සිස්ටම් එකට දාන්න. ඉතින් ෂොප් එක තියෙන්නේ හෝමගම කිට්ටුව. හෝමගම ළඟ අයට පුළුවන් මගේ ෂොප් එකට ඇවිල්ලා මගේ මොන හරි අරගෙන මාවත් බලලා යන්න. මට එන්න කලින් කෝල් එකක් දුන්නොත් මම පාර කියන්නම්. ඉතින් බස් එකේ ඇවිල්ලා බැහැලා චුට්ටක් දුර පයින් ආවට පස්සේ මගේ ෂොප් එකට එන්න පුළුවන්. ඉතින් ඔයාලට මගේ ෂොප් එකෙන් විශේෂයෙන්ම ගන්න පුළුවන් දේවල් තමයි බේබි අයිටම්ස්. බබාලට ඕනි කරන හැම දෙයක්ම ගන්න පුළුවන්. ඉතින් අම්මිලාට චූටි පැටව් එක shopping කරන්න හරි අමාරු වෙන මම ඒක දැකලා තියෙනවා. ඉතින් ඔයාලට ගෙදර ඉඳලා විශ්වාසනීය සේවාවක් මගෙන් ලබා ගන්න පුළුවන්. අනිත් දේ තමයි අපි මගේ ප්‍රොඩක්ට් 100% ක්වොලිටියට තමයි මම දෙන්නේ ඔයාලට. ඒක ගැන බය වෙන්න එපා. හොඳම මැටීරියල් වලින් තමයි මම බබාලට ඇඳුම් අහන්නේ. බබාලට විතරක් නෙමෙයි හැමෝටම. ඉතින් ලේඩීස් අයිටම්ස් මම දැනට ටිකක් ඇඩ් කරලා තියෙනවා. ඉස්සරහට මම හිතාගෙන ඉන්නවා ටිකක් වැඩිපුර අරන් එන්න. ඉතින් දැනට තියෙනවා මං ගාව ලේඩීස් ෂෝට්ස්. ඔයාලට මේ වීඩියෝ එකෙත් පේනවා ඇති. මේ වෙද්දි නම් ඒ විතර වෙලා තියෙන්නේ. ඉතින් ස්ටොක් අලුත් වෙනවා සතියෙන් සතියට වගේ විතර. ඊළඟට තියෙනවා මං ගාව ලේඩීස් හෝම් වෙයා එකක්. ඒක මම ගෙදරට අතනන් ඉන්නවා දකින්න ඇති. ඉතින් ඒක තියෙනවා. ඊළඟට ස්කිනර්ස් තියෙනවා. ඒ වගේ දේවල් තමයි ලේඩීස් අයිටම්ස් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මට අද දවසේ ආපු ඕඩර්ස් ටික. ඒ ටික පැක් කරලා කුරියර් එකෙන් පිකප් ගන්න එනකම් මම බලාගෙන ඉන්නවා. ඉතින් මං දවල්ට කෑවෙ නැහැ. හවස් වෙලා පාඩුවේදී මේක කෑවා. ඊට පස්සේ අස් කරා මම දැන් රැට කස්ටමර්ස්ලා එනවනේ. ඉතින් ඒ හින්දා 5ට 5 විතර මං අතු ගාලා ලස්සනට ෂොප් එක තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වෙද්දි මගේ වැඩ ටික ඉවරයි. උදේ 10 ඉඳලා රෑ 8 වෙනකන් තමයි මම ෂොප් එක ඕපන් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගත වුනේ. අදට ගිහින් එන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. බයි.